ගොඩපර නෙල්ලි මුකුණු වෙන්න ගොටුකොළ මේ වගේ එරඬු තෙල් අකාල පාලිත්‍ය අකාල කාලිත්‍ය හිසකෙස් සම්බන්ධ හිසකෙස් කැළවී යාම කෙස් අග පැලීම කෙස් දුර්වර්ණ වෙනවා කෙස් වියලි වෙන්න පුළුවන් කෙස් වල වොලියුම් එක අඩු වෙන්න පුළුවන් ගොඩක් වර්තමානයේ ගොඩක් ඒ ප්‍රශ්න තියෙනවා හිසකෙස් ගත්තාම අපි අපේ ලංකාවේ පංච කල්යාණයට අඩංගු අයිති වෙන එක කල්යාණයක් තමයි කේශ කල්යාණය. දැන් වර්තමානයේ තියෙන ආහාර ගැටලු වෙන්න පුළුවන් පෝෂණ තත්ත්ව එතකොට වෙනත් රෝග තත්ත්වයන් පිළිකා පීනස වගේ රෝග තත්ත්ව ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය අඩු වුණාම හිසකෙස් යන්න පුළුවන් අපි ගන්න යකඩ උණතාවය හිමොග්ලොබින් අඩු වුණාම හිසකෙස් යනවා ඒ වගේම අපි හේතු ගණනාවක් තියෙනවා මේ හිසකෙස් ගැලවී යාමට ඒ වගේ අපි ගොඩක්ම අපි ගන්න පෝෂණ තත්ත්වය ගොඩක් සමහර ලාවට අපි මව ගර්භිණී කාලයේදී හරියට පෝෂණයක් ලැබුණ නැත්නම් ඒ ඉපදෙන දරුවන්ගේ සමහර පෝෂණ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් මන්ද පෝෂණයේ හින්දා කෙස් යන්න පුළුවන් කැල්සියම් අඩුවීම සිංක් වගේ විවිධ පෝෂණ විටමින් වර්ග අඩු වෙනවා ඒ වගේ වුණාමත් මේ කෙස් ගැලවිලා යනවා විශේෂයෙන් දැන් මානසික ආතතිය අද සමාජයේ ගොඩාක් ස්ට්‍රෙස් එක තියෙනවා ඒ හේතුව හින්දා පාඩම් කරන කුඩා දරුවන්ට පවා අර කාලේ කල්පනා කිරීම හරි අඩුයිනේ දැන් වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඉතින් ඒ හේතු හින්දා අපි හිසකෙස් පෝෂණය කරගන්න නම් අනිවාර්යෙන් හෙයා ඔයිල් එකක් පාවිච්චි කරන්න ඕනේ. අතීතේ නම් ගොඩක් ක්‍රම පාවිච්චි කරලා තිනවා හෙයා ඔයිල් එකක් හිසකෙස් අපි ආයුර්වේදයට අනුව අකාල පාලිත්‍ය අකාල කාලිත්‍ය කියලා අපි ආයුර්වේදයට අනුව නම් කරනවා. ඒ කියන්නේ අකාල පාලිත්‍ය අකලට හිසකෙස් පැසීම ආකාල කාලිත්‍ය කියලා කියනවා. අපි අකලට හිසකෙස් පාලිත්‍ය ගැලවී යාම කාලිත්‍ය හිසකෙස් අකලට පැසීම ඒ වගේ අපි නම් කරනවා. ඉතින් මේ දේවල් වර්තමානයේ ගොඩක් වැඩි ඒව වළක්වන්න නම් හිස තෙල් ගාන එකත් ගොඩක් දැන් වර්තමානයේ කැමති නැහැ. ඒ ගාලා තියන් ඉන්න කාර්යබහුලයන් කැමති නැහැ. ගානවා නම් උදේවරුේ ගන්න බෑ තියෙන වැඩත් එක්ක රැයට තමයි ගොඩක්කට පාවිච්චි කරන්නේ. ඒකත් හොඳ නෑනේ ගොඩක් වෙලාවක් හිස කෙස් වල තෙල් ගාලා තියන්න හොඳ නැති හින්දා තමයි මේ බයෝබිට ලංකායතනෙන් හඳුන්වලා තියෙනවා හෙයා ක්‍රීම් එකක්. මේ ක්‍රීම් එක භාවිතයත් පහසුයි. අපි ආයුර්වේද ඖෂධ දේශීය ඖෂධ තමයි යොදාගෙන ක්‍රීම් එක හදලා තියෙන්නේ. ගොඩපර නෙල්ලි මුකුණු වෙන්න ගොටුකොළ මේ වගේ එරඬු තෙල් මේ වගේ ඖෂධ රාශියක් අඩංගු කරලා තමයි මේ නිෂ්පාදනය හදලා තියෙන්නේ. වෙළඳපොළ ඇතුලේ හෙයා ක්‍රීම් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. තෝරගන්න සන්නාම වර්ග රසකින් තියෙනවා. හැබැයි මේ අතරින් ඔබේ නිෂ්පාදනය වෙනස් වෙන්නේ කොහොමද කියලාත් අපි දැනගන්න කැමතියි. මේක අපේ තියෙන්නේ හෙයා එකේ තියෙන ගැටලු වලට සොලියුෂන් එකක් තමයි අර අපි හඳුන්වලා දෙන හෙයා ඔයිල් එක වගේම රිසල්ට් එකක් තියෙන විදිහට හෙයා ක්‍රීම් එකක්. එතකොට මේක සාමාන්‍යයෙන් අපේ හෙයා සෙරින් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේකට 100ක් හර්බල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක නිසා ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉස්කෝලේ යන ළමයින්ට උනත් ගැටලුවක් නැහැ. මේක පාවිච්චි කරන්න පුළුවන්. අර අපි කිව්ව ડોක්ටර් ගෝ කාරණාත් එක්ක මේකේ අර තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් අපේ හෙයා ෆෝල්ස් වලට කියන අපේ හිස්ටොරි ගැටලු වලට කොණ්ඩේ අග පැලීම සුදු වෙන එක ඒ වගේ ගැටලු වලට ගොඩාක් හෙල්ත් බෙනිෆිට්ස් තියෙන ගොඩාක් හර්බල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ කියන්නේ අර හර්බල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් පාවිච්චි නිෂ්පාදනය කරලා තියෙන නිසා සාමාන්‍යයෙන් පැය 7ක්වත් මේක ගාලා ඉන්න කියලා. අනිවාර්යෙන් හොඳ මේ ස්කැල්ප් එක හොඳට වේලුණාට පස්සේ තමයි මේක ඇප්ලයි කරන්න ඕනේ. එක්ක නාන්න කලින් හරි නැත්නම් නෑවට පස්සේ හොඳට ස්කැල්ප් එක වේලගෙන තමයි මේක ඇප්ලයි කරන්න ඕනේ. මේක ගෑවා කියලා අනිවාර්යෙන් වොෂ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන්ට නෝමලි ඒ කියන්නේ පහුවෙන් දුන්නොත් මේක පාවිච්චි ඒ කියන්නේ ගාලි වෙලා අයි වොෂ් කරලම මේ අයින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තිබ්බා කියලා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේක පැය ගාණක් වැඩිපුර තියෙනවා කියන්නේ අර හර්බල් ඉන්ග්‍රීඩියන්ට්ස් අපේ ස්කැල්ප් එකට උරා ගන්න පොඩි කාලයක් යනවා. ඒක නිසා අපි කියන්නේ මේක සාමාන්‍ය පැය 7ක් වගේ තියලා ඕන කැමති නම් හර්බල් ෂැම්පූ එකක් උනත් මේක වොෂ් කරලා ඉවත් කරන්න පුළුවන්.